Land Cruiser 250 එක. ඉතින් මේ vehicle එක ගැන ගොඩක් අය හොයනවා. ඕෆ් රෝඩ් වගේ යනවා නම් හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙනවා. ඔටෝ බ්‍රේක් ඇවිල්ලා තියෙනවා. එයා බෑග්ස් ඇවිල්ලා තියෙනවා. මේකේ අටක් ඇවිල්ලා තියෙනවා. ඔව් මේකේ ලෙදර් ඉන්ටීරියර් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඩ්‍රයිව් කරද්දී අපිට 4 wheelද 2 wheelද අපිට දෙකම ඕන විදිහට අපිට මැනුවල් ඇඩ්ජස්ට් කරලා ඒ විදිහට ඩ්‍රයිව් කරන්න පුළුවන්. The Garage ආද අපි BMI stage එකට ඇවිල්ලා ඉන්නේ. අපිට official invitation එකක් හම්බුණා මේකට එන්න. ඉතින් අපි ඒ invitation එකට අපි ඇවිල්ලා ඉන්නවා BMI stage එකට ආපු වෙලාවේ Land Cruiser 250 එක. ඉතින් මේ vehicle එක ගැන ගොඩක් අය හොයනවා. මේ vehicle එකේ කොහොමද interior කොහොමද කරලා තියෙන්නේ, safety මොනවද තියෙන්නේ. ඒක නිසා අපි හිතුවා මේක පිළිබඳව මේ vehicle එක පිළිබඳව කතා බහ කරන්න. ඉතින් චින්තක මහත් එක්ක ඉන්නවා චින්තක. ගොඩක් අය හොයනවා Land Cruiser 250 එක ගැන. හොඳ rugged look එකක් තියෙනවා. හැබැයි Land Cruiser ගැන කතා කරනකොට අපිට ඉස්සර ඒ වගේ rugged look එකක් එක්ක නෙමෙයි වඩා comfortable ගැන හිතලා තිබ්බේ මේක off road quality එකෙන් ඇවිල්ලා තියෙන vehicle එකක්. මොකද මේ Toyota company එක මේ අවුරුද්දේ Land Cruiser එක මේ විදියට box විදියට දෙන්න හිතලා තියෙන්නේ. ඔව් මේ විදිහට හදලා තියෙන මේ Land Cruiser එක ගොඩක් off road පැත්තට තමයි මේගොල්ලෝ බලලා තියෙන්නේ. ඒකෙන් හින්දා තමයි ගොඩක් off road විදියට මේක ටිකක් rough look එකකට හදලා තියෙන්නේ. ඒගොල්ලෝ ගොඩක් ඒගොල්ලෝ බලලා තියෙන්නේ මේක off road type එකට යන්න. හරි ඒකත් එක්ක කොහොමද දැන් මේක off road vehicle එකක් වුණාම සාමාන්‍යයෙන් ටිකක් heavy විදියට හදන්න ඕනේ. අපි කතා කරමු engine එක මොන වගේ engine එකක්ද තියෙන්නේ, fuel consumption කොහොමද කියලා. මේක 2.7 liter petrol engine එකක් තියෙනවා. මේකේ diesel engine එකකුත් එනවා. මේක මේ තියෙන්නේ 2.7 petrol engine එක. මේක fuel consumption කොහොමද? city 10 around වගේ තමයි යන්නේ average එක. හරි. එතකොට මේ තව දේවල් අපි කතා කරන්න ඕනි. අපි වාහනේ ඇතුළට ගිහලා කතා කරා. ඊට කලින් අපි කතා කරමු මේකේ front look එක ගැන. front look එක ගැන කතා කරනකොට ටිකක් කලින් තිබ්බේ නැහැ මේ විදිහේ vehicle එකක් Tata company එකකින් එවලා Tata කියන නමත් එක්කම කලින් අපිට logo විතර ගොඩක් වෙලාවට හම්බුනේ. name එකත් එක්කම වෙනම look එකක් දීලා තියෙනවා. කොහොමද මේක design කරලා තියෙන්නේ? design වෙලා තියෙන්නේ. මේකත් ඒ අර off road type එකටම තමයි මේගොල්ලෝ මේ design කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝ ගොඩක් මේගොල්ලෝගේ logo එක ගොඩක් මේ post කරලා ඒ කියන්නේ ඒගොල්ලෝ sell එක ගොඩක් Toyota logo එක නැතුව Toyota name එක ගොඩක් post කරලා දාලා තියෙනවා. ඒකත් ගොඩක් අර off road type එකට තමයි ඒගොල්ලෝ මේක කරලා තියෙන්නේ. හරි. ගොඩක් අපි lights ගැන කතා කරනකොට lights උත් පොඩක් වෙනස් design එකක් තියෙන්නේ. මොනවාද කොහොමද මේ design එක දීලා තියෙන්නේ? මොනවාද lights ගැන කතා කරොත් අපි කතා කරන්න තියෙන්නේ? ඔව් මේකේ ඇවිල්ලා තියෙන්නේ මේක නම් තියෙන්නේ දැන් ස්ක්වෙයාර් ලයිට් එක. මේකේ ඕවල් එකකුත් තියෙනවා. මේකේ ඩිසයින් එක කියන්නේ මේ කියන්නේ ඒ කියන්නේ කස්ටමර්ට කස්ටමයිස් කරලා ඕන ගන්න පුළුවන් ඕවල් එක ඕන ඒක උනත් ගන්න පුළුවන්. ගන්න පුළුවන්. හරි. එතකොට මේ ගොඩක් වෙලාවට දැන් off road vehicle එකක් ගැන කතා කරනකොට අපි vehicle එකේ height එක ගැන ගොඩක් වෙලාවට බලනවා. මොකද දැන් මේක off road නම් අපිට ඕනි තැනක යන්න පුළුවන් විදිහට තියෙනවානේ. කොහොමද මේකේ height designs කරලා තියෙන්නේ? ground clearance කොහොමද තියෙන්නේ? මේකේ ground clearance එක තියෙනවා මිලිමීටර් 270ක් තියෙනවා. ඒ කියන්නේ off road වගේ යනවා නම් හොඳ ground clearance එකක් තියෙනවා. හරි. front view එක ගැන කතා කරා. අපි එමු side view එක ගැන කතා කරන්න මේ පැත්තට. side view එක ගැන කතා කරනකොට මුලින්ම අපිට කතා කරන්න තියෙන්නේ මේකේ alloy wheel එක ගැන. අපි කතා කරමු alloy wheel එක කොහොමද design වෙලා තියෙන්නේ කියලා. මේක ඇවිල්ලා තියෙන්නේ 18 inch alloy wheel එකක්. ඔව්. ඒ කියන්නේ මේක කලින් Prado වල තිබුණේ 17 inch වගේ. මේ Prado එක ඇවිල්ලා තියෙන්නේ 18 inch alloy wheel එකක්. හරි. එතකොට අපි front view එක මේ දේවල් ගැන කතා කරනකොට Land Cruiser එක ගැන කලින් Land Cruiser එකත් එක්ක මේකේ වෙනස්කම් මොනවද තියෙන්නේ? ඊට අමතරව අපි කතා කරොත් front view එකෙන් ගත්තාම engine එක ගැනත් ගත්තාම ඔව් කලින් engine එක ගත්තොත් කලින් engine එක ඇවිල්ලා තිබුණේ 2.2 liter වගේ. මේකේ 2.7 liter තියෙන්නේ. එතකොට design එක ගත්තොත් design එක same ඒ කියන්නේ different look මේකේ overall different තියෙන්නේ. ඒකත් එක බලද්දී වාහනේ වෙනම look එකක් ඇවිල්ලා තියෙනවා. හරි. ඉතින් Land Cruiser එකේ පිටිපස්සට ආවට පස්සේ මේකේ ලොකු boot space එකක් තියෙනවා. boot space එක ගැන කතා කරොත් ඒක කතා කරද්දී මේකේ 25 liter boot capacity එකක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් මේ වගේ vehicle එකට ඒ කියන්නේ off road යන vehicle එක camping ඒ වගේ යන්නත් ඒ කියන්නේ අවශ්‍යම දෙයක් තමයි boot එක. ඒ කියන්නේ ඒකට අවශ්‍ය උපරිම capacity එකක් දීලා තියෙනවා. හරි. boot එක මේ විදිහට තිබ්බට මේකේ seat එකකුත් තියෙනවා. ඔව්. seat දෙකකුත් තියෙනවා. හරි. මේ පැත්තේ view එක ගැන අපි back view එක ගැන කතා කරොත් මොනවද තියෙන specialized එක? මේ වගේම අර ඉස්සර front view එක වගේ back view එකත් Land Cruiser logo Toyota logo එක තියෙනවා. අර Land Cruiser මේ logo එක දාලා තියෙනවා. ඒ කියන්නේ මේක මෙතන ලොකු ඒ කියන්නේ weight එකක් ගන්න පුළුවන් විදිහට මෙතන design කරලා තියෙනවා. ඒ කියන්නේ off road ගිහිල්ලා මොන හරි ඒ වගේ දෙයකට
අවශ්‍ය විදියට මේ ඩිසයින් එක හදලා තියෙනවා. හරි. ඉතින් මේක අපි ඇතුළට ගිහලා ඉන්ටීරියර් ගැන කතා කරන්නත් ඕනේ. අපි යමු එහෙනම් ඇතුළට ගිහලා ඉදිරියට කතා කරමු. Land Cruiser 250 එකේ ඇතුළට තමයි දැන් අපි ඇවිත් ඉන්නේ. චින්තක දැන් ඉන්ටීරියර් ගැන කතා කරොත් අපිට මොනවද කතා කරන්න තියෙන්නේ? ඉන්ටීරියර් ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. කම්ෆර්ටබල් විදියට තමයි මේක ඩිසයින් එකක් තියෙන්නේ. අපි කතා කරමු ඉන්ටීරියර් ගැන මුලින්ම. ඔව් මේකේ ලෙදර් ඉන්ටීරියර් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔව්. ඊට අමතරව කම්පැනි ආපු ඔරිජින් සෙටප් එක තියෙනවා. ලෙදර් ඉන්ටීරියර් එකකින් පස්සේ ඔරිජින් සෙටප් එක තියෙනවා. මේක ක්ලයිමේට් ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ බර්ඩ් විව් තියෙනවා. ඒ කියන්නේ 4-way cam තියෙනවා. ඊට ගත්තාම සේෆ්ටි බ්‍රේක් ඇවිල්ලා තියෙනවා. රියර් කැමරා ඇවිල්ලා තියෙනවා. එතකොට මේ දැන් මේකේ සේෆ්ටි පැත්ත ගැන කතා කරොත් ඊට අමතරව අපිට මොනවද කතා කරන්න මේකේ තියෙන්නේ? සේෆ්ටි ගත්තොත් එන්කැප් රේටින් මේකේ 5 තියෙන්නේ. ඊට අමතරව ඔටෝ බ්‍රේක් ඇවිල්ලා තියෙනවා. එයා බෑග්ස් ඇවිල්ලා තියෙනවා. මේකේ 8ක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ සේෆ්ටි පැත්තෙන් ගත්තොත් එන්කැප් රේටින් 5 කියන්නේ මේ වාහනයකින් ගන්න පුළුවන්. ඒ කියන්නේ වාහනයකට හම්බෙන්න පුළුවන් රේටින් වලින් වැඩිම රේටින් එක. ඒ කියන්නේ මේ රේටින් එක මේකේ තියෙනවා. ඉතින් ස්ටියරින් වීල් එක ගත්තට පස්සේ මේ දැන් අතරම අපි ටයර් කම්පැනි එකෙන් අහපු කිසිම වාහනයක මේ වගේ ස්ටියරින් වීල් එකක් අපි දැකලා නැහැ. මොකද්ද මේකේ තියෙන විශේෂත්වය ගැන කතා කරොත්? ඔව් මේක ලෙදර් රැප් ඉන් ස්ටියරින් වීල් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඩ්‍රයිවර්ට අපිට ඒ කියන්නේ ඩ්‍රයිවර් සෙන්ස් කරන්න පුළුවන් සෙන්ස් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ සීට් ඒ කියන්නේ ස්ටියරින් ඒ කියන්නේ හීට් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ හීට් එක ඒ කියන්නේ කූල් එකට අමතරව හීට් එක දාගන්න ඕන. ඒ හීට් එකත් ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට දැන් මේ පැත්තෙන් අපි බැලුවට පස්සේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. මේකේ අපිට මොනවද ඩිස්ප්ලේ වෙන්නේ? ඔව් මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ කස්ටමර් ඒ කියන්නේ ඩ්‍රයිවර්ට ඕන අපිට ඉන්ෆෝම ඕන වේග බලා ගන්න පුළුවන්. ඔක්කොම ඉන්ෆෝමේෂන් ඔක්කොම ටික මෙතන තියෙනවා. ඒ කියන්නේ ඇවරේජ් එක ෆුවල් වලින් කොච්චර දුවන්න පුළුවන්ද? ඒ කියන්නේ මේන්ටේනන්ස් කරා කොච්චර මොනවද වෙන්න ඕන? ඒ ඔක්කොම ඩීටේල්ස් ටික මෙතනින් අපිට බලන්න පුළුවන්. හරි. එතකොට දැන් මේ පැත්තෙන් ගත්තාට පස්සේ ගොඩක් වෙලාවට දැන් Toyota ගොඩක් අනික් වාහනවලත් ඩිස්ප්ලේ එකක් තමයි එන්නේ. හැබැයි මේකේ මැනුවලි තමයි ඇවිල්ලා තියෙන ස්විචස්. ඔව්. එහෙම එන්න මොකද විශේෂ හේතුව? ඒක ගොඩාක් එහෙම කරලා තියෙන්නේ. මොකද මේක ඔෆ් රෝඩ් ටයිප් එකකටනේ හදලා තියෙන්නේ. ඒකින් හින්දා තමයි මේක ගොඩක් මැනුවලි ටයිප් එකට හදලා තියෙන්නේ. ඒ කියන්නේ ගොඩාක් ඒක ටච් සිස්ටම් නැතුව ගොඩක් කේස් මේක ටයිප් එකට දීලා තියෙන්නේ ඒකයි. හරි. ඊට අමතරව මොනවද මේකේ තියෙන ෆීචර්ස් මෙහෙම බැලුවාට පස්සේ අපිට පේන්නේ? අපිට type C port දෙකක් ඇවිල්ලා තියෙනවා. USB port ඇවිල්ලා තියෙනවා. HDMI ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව dual climate, seat heating ඒ ඔක්කොම අපිට දීලා තියෙනවා. මෙතන අපිට පිටිපස්සේ පැසෙන්ජර්ට අවශ්‍ය කරන දේවල් උනත් මෙතනින් අපිට කන්ට්‍රෝල් කරලා දෙන්න පුළුවන්. හරි. මේ පැත්ත ගත්තාම තවත් ස්විචස් වගේක් තියෙනවා. මොනවාද මේ ස්විචස් වලින් තියෙන්නේ? ගිය එකත් මෙතන තියෙනවා gear shift එකට අමතරව 4 wheel තියෙනවා. ඒ කියන්නේ අපිට manual drive කරද්දී අපිට 4 wheel ද 2 wheel ද අපිට දෙකම ඕන විදිහට අපිට manual adjust කරලා ඒ විදිහට drive කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි මේ vehicle එකේ දැන් leg space ගත්තාම පස්සේ ලොකු leg space එකක් තියෙනවා. ඊට පස්සේ පිටිපස්සේ මේකේ passengers ලා සාමාන්‍ය කී දෙනෙක්ට vehicle එක ගන්න පුළුවන්ද? සීටර් පැසෙන්ජර් මේ වාහනයක්. ඒ කියන්නේ අපිට අවශ්‍ය නම් ඒ කියන්නේ අපිට පිටිපස්සේ තියෙන සීට් එක අපිට adjust කරලා අපිට ඕන විදිහට 7 seat විදිහට හදා ගන්න පුළුවන්. හරි. ඊට අමතරව මේ vehicle එක ගත්තට පස්සේ අපේ Land Cruiser family එකේ මේකේ ස්පෙෂල් වෙන්නේ මොකක් නිසාද? ඒකට අමතරව අපිට ඇවිල්ලා තියෙනවා මේකේ මේ sunroof එකක් ඇවිල්ලා තියෙනවා. ඒකත් ඒක අපිට extra space ඒ කියන්නේ දීලා තියෙන මේ option එක. ඒක ඊට අමතරව මේකේ ඇවිල්ලා තියෙනවා wireless charging තියෙනවා. specialize වෙන්නේ මේක කලින් ඇවිල්ලා තියෙන ඒ කියන්නේ කලින් මේ edition එක මෙහෙම තිබුණේ. ඒ කියන්නේ නැති edition එක. 150 තමයි තිබුණේ මේක 250. වෙනස්ම විදිහට වෙනස්ම ලුක් එකක් එක්ක වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. හරි. චින්තක දැන් අපි ඇවිල්ලා ඉන්නේ Indra Traders එකේ BMI stage එකේ තියෙන ස්ටෝල් එකට. දැන් මේ Indra Traders ගැන කතා කරනකොට මං හිතන්නේ මම පුංචි කාලෙත් ඇඩ්වර්ටයිස්මන්ට්ස් දකිනවා Indra Traders කිව්වම ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ. අපි Indra Traders ගැන කතා කරොත් කොහොමද Indra Traders ස්ටාර්ට් එක සිද්ධ වෙන්නේ? අපි ඒ ගැන චුට්ටක් කතා කරමු. ඔව් ඒක දැන් අපිට මේ වෙනකොට අවුරුදු 50ක් අපි පහු කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි අවුරුදු 50 කියන්නේ අපේ අම්මලා තාත්තලාගේ වයස වගේ ඉඳලා අපේ කාලේ වෙනකන් මේ කම්පැනි එක අපි තිබිලා තියෙනවා. ඒ කියන්නේ විශ්වාසය අතින් ගත්තොත්
ලොකු විශ්වාසයක් තියන්න පුළුවන් කම්පැනි එක. හරි ඒකත් එක්ක දැන් මේ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එකට ඇවිල්ලා පර්චේස් කරන්න පුළුවන් මේ වගේ බ්‍රෑන්ඩ් නිව් මොනවද vehicles තියෙන රීකන්ඩිෂන් vehicles උත් තියෙනවා අපි කතා කරමු මේ ගැන. ඔව් අපේ කොහොම වුණත් අපේ දැනට පොඩි කෙනාගේ ඉඳලා සාමාන්‍යයෙන් හයි රේන්ජ් එකට යනකම් අපේ ගන්න පුළුවන් ඕනම රේන්ජ් එකක් අපි ගාව දැනට තියෙනවා. ඊට අමතරව කස්ටමර්ට අවශ්‍ය නම් අපි ගාව දැනට ස්ටොක් එකේ නැති vehicle එකක් වුණත් අපිට ඕන නම් ඒක රික්වෙස්ට් එකක් තියෙනවා නම් රික්වයර්මන්ට් එකක් තියෙනවා නම් කස්ටමර්ට අපිට ඒක ගෙනල්ලා දෙන්න උනත් පුළුවන්. හරි මේ vehicle එක purchase කරනවා නම් කොහොමද ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එකට ඇවිල්ලා මේ Land Cruiser 250 එක purchase කරන්නේ? ඔව් අපේ බ්‍රාන්චස් 6ක් තියෙනවා දැනට. ලංකාව වටේ බ්‍රාන්චස් 6ක් තියෙනවා. ඒ ඕනම බ්‍රාන්ච් එකකට ගිහිල්ලා අපිට වාහනේ ඕන අවශ්‍ය වාහනේ බලන්න live experience කරන්න පුළුවන්. ටෙස්ට් ඩ්‍රයිව් ගන්න පුළුවන්. එහෙම ඕන විදියට කස්ටමර්ට ඕන විදියට බලලා කස්ටමර් සැටිස් නම් වාහනේ පර්චේස් කරන්න පුළුවන්. හරි ඉතින් ඔයගොල්ලන්ටත් මේ වගේ vehicle එකක් ගන්න ඕන ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එකට එන්න පුළුවන් ඇවිල්ලා මම හිතන්නේ විශ්වාසයෙන් නම් කතා කරන්න දෙයක් නැහැ මොකද බොහොම අතීතයක් තියෙන කම්පැනි එකක් තමයි ඉන්ද්‍රා ට්‍රේඩර්ස් කියලා කියන්නේ. ඉතින් චින්තක බොහොම ස්තුතියි ගොඩක් අය මේ Land Cruiser 250 ගැන හෙව්වා සහ මේවා දකින්න ගොඩක් අය try කරනවා සහ හොයනවා මේ ගැන කොහොමද මේ vehicle එකේ conditions අර එමේ කියලා. ඒක නිසා තමයි අපිත් අද පොඩක් කතා කරන්න ඉතින් මේ Land Cruiser 250 ගැන. මම චින්තක thank you අපිත් එක්ක එකතු වුණාට. මම දෙකරජ අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න තවත් වටිනා වැඩසටහනකින් අපි ආයෙත් හමු වෙමු.